මම එඩිට් කරනවා පස්සේ තුරුණුවන්ගේ ආශිර්වාදය දලදා හඳුරන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ ඔබ වහන්සේලා වෙනුවෙන් බෙල්ගම්මන පොත්ගුල් රාජමහා විහාරය බොහෝ කාලයක ඉඳන් සැදී පැහැදී සිටිනවා. මේ ආරංචිය ලද දවසේ සිට අපේ ලොකු හඳුරන් වහන්සේ. How are you today? How are you doing? ඔබලාට අද කොහමද දවස? great හොඳයි කියන්නේ. How are you? Great. Is it great? yeah Okay. Are you happy? yes Thank you. You see, this is the point. We are too busy doing everything else. Vanaspati, work for peace, ecological declaration of peace. We strongly affirm that as a supreme offering of sanctuary to Mother Earth, under the Vanaspati National Program, හදවතින්ම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා අපේ ගෞරවනීය මහා සංඝරත්නයට ආරාධනා කරනු ලබනවා කෙටි පිරිත් දේශනාවක් පවත්වන ලෙස. සබ්බීතියෝ සබ්බ රෝගෝ විනාශතෝ මා Here and now. ඒක ඊටාම පහසු මඟක්. අපි මේ මනස නැමැති අපේ රඳුදා නැවත ඔහු අපකින් ඈත් කරවන්නට. Now I want තමයි ලෝක සාමය පතා මේ යන පාගමනේදී අපි ලෝකයට පණිවිඩයක් දෙනවා පාරිසරික සාමය කියන්නේ ලෝකයටම ඉතාමත් වැදගත් මොහොතක්. මොකද දේශගුණික විපර්යාස ලෝකේ පුරා සිද්ධ වෙමින් පවතින මොහොතක අපි ලෝකයේ පාරිසරික පද්ධති ආරක්ෂා කිරීමට රටක් විදිහට කැප වෙන මොහොතක්. ඒක සනිටුහන් කරමින් තමයි මේ සන්නස් පත්‍රිකා පූජා කිරීම මේ මොහොතේදී සිද්ධ කරන්නේ. ඉතින් අපේ රටක් විදිහට ශ්‍රී ලංකාව මේ අවස්ථාව උදා කරගන්න දීදුණු මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ගරු රත්නසේකර අපේ මැතිතුමියට මේ තුරුණුවන්ගේ ආශිර්වාදය දලදා හඳුරන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ ඔබ වහන්සේලා වෙනුවෙන් බෙල්ගම්මන පොත්ගුල් රාජමහා විහාරය බොහෝ කාලයක ඉඳන් සැදී පැහැදී සිටිනවා. මේ ආරංචිය ලද දවසේ සිට අපේ ලොකු හඳුරන් වහන්සේ මේ පැමිණ සිටින ජනතාව අමතක ලෙස ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ආදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ වෙලාවේ අපි the මහා සංඝ will conduct a short Pirit prayer for you පඤ්ඤාකර මහා තේර සබ්බීතියෝ විවජ්ජන්තු. ඒ වගේම මේ වෙලාවේ